ජෝකෙක් නෑනේ. එකයි ඉන්නෙත්. මොකද කරන්නේ? තාත්තේ අණ්ඩාරයක් ගන්න ඕනේ. තියෙන සල්ලි දෝ යුව ගන්න. මම යනවා යන්න. Tomorrow. මේ අඩුවට රුපියල් 5ක් කම්පා. කීයටද හම්බුනේ? 25000යි. තාත්තේ අඩුවට කෝස්සයක් කීයද කියන්නේ? 2 බිලියනේ. දාසල්ලි. ඒක තමයි නාන්ති කල්පනා කරේ. A few moments later. මේ තාත්තේ අරක උඹේ කියන්නේ කියලා නැත්තම් ඔයගේ ෆෝන් එක ඔබ දවසම කකා බිබි මෝඩෙක් වගේ කියන විදිහට තේරෙන්නේ නැහැ කිසි නිච්චයක් නැහැ. ගෙදර වැඩක් කරන්නේ නැහැ, ජොබ් එකක් කරන්නේ නැහැ, මෝඩෙක් වගේ රටට නැහැ, අපටත් නැහැ, පෙරෝ වැඩක් නැහැ. කෙට්ටුම කෙට්ටුයි කැහුට්ටෙක් වගේ. ඔයගේ හැදෙන්න කියලා දහරකට කියන්නේ. අරකට ඉන්න දීපන්. අමලා ඒකක් හදන්න. මේ හරකටත් හදන්න. හලෝ. අයියා ගේන්ද? අනේ මං නම් ගෙදර නෙමෙයි ඉන්නේ දැන්. අපි මල්ලි නම් ගෙදර ඉන්නේ. Come on Sajia. Your phone ringing. Your phone ringing. Big boy, come pick up your phone. hello හෙලෝ අයියා අපේ ගෙදර කවුරුත් නෑ මං ඕගොල්ලෝ ගෙදර ඉන්නද නෑ මේ ගෙදර කවුරුත් නෑ අපි මේ ගමනක් කරලා ඉන්නේ. මේ අරු කතා කරොත් මං ගෙදර නෑ කියන්නේ. ඕන වෙලාවක එන්න පුතා ගෙදර දවසම ගෙදර ඉන්නේ ඌට මොන වැඩද ඔය ගෙදරටලා ඉන්නේ හරි ඕන වෙලාවක එන්න පුතා එනං හෙලෝ අංකල්. උද්දිකගේ පුතා කොහොමද ඉතින් හොඳයි අංකල් ඇයි අම්මයි තාත්තයි කොහෙද ගියේ ඉදෙට්ට බඩු ගන්න ගියානේ අංකල් බලන්න මේ බඩුව තියලානේ ගිහලා තියෙන්නේ එනවා එතොල්ට එනවා යෝ වැරදුනා දොරත් වහගෙන මොනවා කරන්නද මම මේ කොහෙද යකෝ මේ ටිකක් දාන්නද මං අනේ අයියා අරින්නකෝ මාත් එන්නම් ඒ මොනවා ගන්නද ඔය තමුසෙන්නේ අත කොහොද ගන්න තියෙනවා මොකද අංකල්නේ ඔය පාඩම් කරන වෙලාව එක්සාම් එකට තව මාස ටිකයි තියෙන්නේ ෆිසික්ස් ටික කොට දාගන්න වෙනවා මොලේ විකාර වෙලා මූට ඉන්න තාත්ති මම බලන්නම් sorry අංකල් ඉතින් සුබ දවසක්. අයියා ඔයාද දැන් ඕකේ ඉන්නේ වන්දන රතු එක වොස්රූම් එකට නිල් එක ටොයිලට් එකට එහෙමද? මං සේල්ස්මන් කෙනෙක්. අයියෝ බඩුකාරයෙක් අංකල් අර ගෙවල් වලට ඇවිල්ලා බඩු විකුණන්නේ මෙහෙටත් ඇවිල්ලා රෙජිස්ටර් ඒක නෙමෙයි. ෆිසික්ස් ඒක නෙමෙයි කොස්සක් තියෙනවා රතු පාට මේ ගානට කොහෙන්වත් ගන්න හම්බෙන්නේ නැහැ. කොස්සෙන්ට විතරක් ගන්න බෑයිද අපි නම වෙනස් කරමු. සත්‍ය බොහොම කටුකයි. මේක බෑලා ඉතින් අයියෝ හලෝ මේ චාර්ජරේ ගෙනත් දෙනෝයි මට මේ තාත්ති මැච් එක බලන ගමන් ඉන්නේ මෙසිත් ඉන්නවා මාත් එක මේ. මොන මෙසියෙන්ද මෙන්න මේ ගෙනත් දෙනවා. තාත්ති පින්සිර ළඟ තියෙන පින්සිර කාමරේට ගිහිල්ලා එක් ගන්න. මේ පින්සිරි පුතා චාර්ජරේ පොඩ්ඩක් දෙන්නද අංකලත් ඇවිල්ලා ඉන්නනේ නටමු Fogo do poder, nós taca lá dentro do bloco, taca lá dentro do bloco.
taca ela dentro do baile. Norte, taca ela dentro do baile. Taca ela dentro do baile. Taca ela dentro do baile. Norte, taca ela dentro do baile. මෙහෙනම් දවසේ මේ තියලා හරියන්නේ නැහැ. ගෙදරටලා නටන දෙලා හරියන්නේ නැහැ මෙහෙනම්. අපි යන් නටවනවා. ඒක තමයි තේරෙන්නේ නැහැ මෝඩයකෙන්. අර දෙන්නේ ඔය अरे वाह भाई इनके सिर के डरा මොකද බං ඔය කරන්නේ? ඕනි වෙච්ච බල්ලෙක් වගේ නිකන්. මොලේ පල්ලලා. අම්මෝ බැංකුවක් වගේ යන්න තිබ්බනම් පිරි බඩු තමයි ඒ තියෙන්නේ. ඉවරයි වල් වෙලා මොලේ වණ වෙලා වනේ කොර වෙලා වලේ වල් වෙලා ඇටේ කුණ නෑ නෑ නයිස් ස්ට්‍රීට් ඔර පාර වටේ ඉන්න ගෑනු ගැන කියන්නේ ඉවරයි තාත්තර වුණොත් ගහනවා උඹට ලෙඩක් හදා ගන්නද පගෝ හදන්නේ I mean this night street bro ඉවරයි මල්ලරසේකරේ ගහලා වගේ පාර ඒකට දැන් තායිලන්තේ යන්න ඕනේ නෑ ඔයි දැන් ලංකාවේ තියෙනවා තාත්තේ මම මේ කන විදිනවා කමලා පුතාට තව හිලක් ගහ ගන්න ඕල්ලු අපිට ඉන්නේ ගේ පුතේ තාත්තේ මේ අන් යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනවා මෙමුණොත් කසුල්ලා ගෙදර අතර යන්න නවතින්න වෙන්නේ කොල්ලොත් එක නිදා ගන්න යන්න. කමල අපිට ඉන්නේ ගේ පුතේ. කමල වටේ. කොණ්ඩේ දාන්න හොඳටම වැඩේ දැන් නම් දැන් මෙහෙම්ම වවලා මේ උඩින් බදින්න කියලා හිතන් ඉන්නේ කමල මු රත්යාදුකාරේ ගේ කොල්ලේ උඩුකාරේ කොළුකාරේ කරක් කරේ. පරෙක් බැටි හරගන්නේ ඕඩයක් කුලබ්බේ කොල්ලේ කටකට කැහුට් ලැබෙක් හෙලෝ. හෙලෝ. ඔව් තොර දුවෙක් වෙනව නේද? දුවෙන්නේ පුතෙක් ඉන්නවනේ කියපන් කමල උඹ තියාගනිමු. මම යනවා. අපි නම වෙනස් කරමු දන්න සත්‍ය බොහොම කටුකයි. මේක බෑලා ඉතින් අයියෝ හෙලෝ මේ චාර්ජරේ ගෙනත් දෙනවයි මට මේ තාත්ති මැච් එක බලගෙන ඉන්න මෙසිත් ඉන්න මාත් එක මේ. මොන මෙසියෙන්ද මෙන්න මේ ගෙනත් දෙනවා. තාත්ති පින්සිර ළඟ තියෙන පින්සිර කාමරේට ගිහලා එක් ගන්න. මේ පින්සිර පුතා චාර්ජරේ පොඩ්ඩක් දෙන්නද? අංකලත් ඇවිල්ලා ඉන්න මේ නටමු Fogo do poder. Norte, taca ela dentro do baile. Taca ela dentro do baile. Taca ela dentro do baile. Norte, taca ela dentro do baile. Taca ela dentro do baile. Taca ela dentro do baile. Norte, taca ela dentro do baile. මෙහෙනම් දවසේ මේ තියලා හරියන්නේ නැහැ ගෙදරටලා නට. හෙලෝ. අයියා ගේන්ද අනේ මං නම් ගෙදර නෙමෙයි ඉන්නේ දැන්. අපි මල්ලි නම් ගෙදර ඉන්නේ. Come on, Sajia. Your phone ringing. Your phone ringing. Big boy, come pick up your phone. hello හෙලෝ අයියා අපේ ගෙදර කවුරුත් නෑ මං ඕගොල්ලෝ ගෙදර ඉන්නද නෑ 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 ගෙදර කවුරුත් නෑ අපි මේ ගමනක් කරලා ඉන්නේ මේ අරු කතා කරොත් මං ගෙදර නෑ කියන්නේ. ඕන වෙලාවක එන්න පුතා ගෙදර දවසම ගෙදර ඉන්නේ ඌට මොන වැඩද ඔය ගෙදරටලා ඉන්නේ හරි ඕන වෙලාවක එන්න පුතා එනම් hello uncle උද්දිකගේ පුතා කොහොමද ඉතින් හොඳයි අංකල් ඒ අම්මයි තාත්තයි කොහෙද ගියේ ඉදෙට්ට බඩු ගන්න ගියානේ අංකල් බලන්න මේ බඩුව තියලානේ ගිහලා තියෙන්නේ එනවා එතොල්ට එනවා යෝ වැරදුනා දොරත් වහගෙන මොනවා කරන්නද මන්දා මේ කොහෙද යකෝ මේ ටිකක් දාන්නද මං අනේ අයියා අරින්නකෝ මාත් එන්නම් ඒ මොනවා කාන්නද ඔය තමුසේ එන්නේ අත කොහොමද ගන්න තියෙනවා එක්කම පලාවක් කරන්න තමයි හොඳ.
මොකද අංකල්නේ ඔය පාඩම් කරන වෙලාව එක්සාම් එකට තව මාස ටිකයි තියෙන්නේ ෆිසික්ස් ටික කොට දාගන්න වෙන මොලේ විකාර වෙලා මූට ඉන්න තාත්ති මම බලන්නම් sorry uncle ඉතින් සුබ දවසක්. අයියා ඔයාද දැන් ඕකේ ඉන්නේ වන්දන රතු එක වොස්රූම් එකට නිල් එක ටොයිලට් එකට එහෙමද? මං සේල්ස්මන් කෙනෙක්. අයියෝ බඩුකාරයෙක් අංකල් අර ගෙවල් වලට ඇවිල්ලා බඩු විකුණන්නේ මෙහෙටත් ඇවිල්ලා ඒක නෙමෙයි. ඔයාගේ අයියව තොට්ට දාලා නෑ. How sad. තොට්ට දාලා. अरे वाह भाई इनके सिर के डरा මොකද බං ඔය කරන්නේ ඕනි වෙච්ච බල්ලෙක් වගේ නිකන් මොලේ පල් වෙලාද අම්මෝ බැංකුවක් වගේ යන්න තිබ්බනම් පිරිබඩු තමයි එහෙ තියෙන්නේ. ඉවරයි වල් වෙලා මොලේ වණ වෙලා වනේ කොර වෙලා වලේ වල් වෙලා ඇටේ කුණ නෑ නයිස් ස්ට්‍රීට්. ඔර පාර වටේ ඉන්න ගෑනු ගැන කියන්නේ ඉවරයි තාත්තට හැවුනොත් ගහනවා උඹට ලෙඩක් හදා ගන්නද පගෝ හදන්නේ I mean this night street bro. ඉවරයි මල්ලරසේකරේ ගහලා වගේ පාර ඒකට දැන් තායිලන්තේ යන්න ඕනේ නෑ ඔයි දැන් ලංකාවේ තියෙනවා